අද මම සූදානමට පෙර අවධානමක් ගන්න යන්නේ. ඒක මං හිතන්නේ කිව්ව විදිය හරි. anyway අද මම මකරට අරින්න යන වැඩේ ස්ටෙප් 3 කරන්න යන්නේ. ඉතින් මේ තුන්වෙනි ස්ටෙප් එකේ අපිට කරන්න තියෙන්නේ end of 5 ඇතිතරම් හදාගන්න එක. හැබැයි මට හදන්න පුළුවන් උනේ 8ක් විතරයි. හැබැයි ඒක හදන්නත් කාපු කට්ට දන්නේ මං විතරයි. anyway කොහොමද අපි end of 5 හොයාගන්නේ? ඉතින් අපි ඒව හොයාගන්න නෙමෙයි අපි ඒව ක්‍රාෆ්ට් කරන්න ඕනේ. අපිට ඒව ක්‍රාෆ්ට් කරන්න නම් end pearl වගේම base node ඕනේ වෙනවා. එතකොට end pearl ගන්නේ කොහෙන්ද? end pearl ගන්න නම් අපිට pigdilත් එක්ක trade කරලා ඒව ගන්න පුළුවන්. ඒ වගේම end pearl වල්ලා ගන්නත් පුළුවන්. ඒ වගේම villagesලත් එක්ක trade කරලා ගන්නත් පුළුවන්. හැබැයි base node ගන්න පුළුවන් වෙන්නේ අපිට මුන්න වල්ලා විතරයි. එහෙනම් පටන් ගමු අපේ Minecraft series එකේ episode 3. Hello. Auto. ඉතින් hello friends. ඔයාලට පේනවා ඇති පිටිපස්සේ ලොකු village එකක් තියෙනවා. එතකොට මගේ අතේ මගේ ආමර සෙට් එකක් තියෙනවා. ඉතින් friends ඔව් මම කලින් එපිසෝඩ් එකේ කිව්වා වගේම ඔන්න off camera village එකක් හොයාගත්තා. ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වද මම? දන්නේ නැහැ. මම කලින් වීඩියෝ එකේ කිව්වත් දන්නේ නැහැ. කොහොම හරි friends මම ඔන්න village එකක් හොයාගත්තා. දැන් මේ village එකේ මට ඉස්සරහට කරන්න තියෙන වැඩ ඔක්කොම මගේ කරත හැ. තාම village එක loot කරේ නැහැ. මෙතන ස්පිට් කෙනෙක් ඉන්නවා. ඒක හොඳයි. අඩ අපිට tools ගන්න පුළුවන්. unbreaking 1. nice. මුගේ මොනවද දන්නේ තියෙන්නේ. ඕකේ සාමාන්‍ය හොඳයි කියලා කියන්න පුළුවන් තරමේ දේවල් ටිකක් තියෙනවා. මේ ටික අරන් යන් හරිද? ඇපල් දෙකක් තියෙනවා කෝඩත් කියලා අරන් යන්. එතකොට එන්චාන්ටඩ් ඇපල් එකක් හදාගන්න පුළුවන්. එතකොට අපි යන්න හදන්නේ දැන් නෙදර් එකට. anyway අනිත් දේ තමයි friends මේ තියෙන්නේ මොකද්ද මගේ අතේ? ස්පියර් එකක්. friends මම මේ version එක අප්ඩේට් කරා. ඉතින් ඒක නිසා පොඩි දෙයක් වුණා මේ ආමර එකේ ඩියුලබිලිටි නැති වෙලා ගිහිල්ලා. දැන් ආයෙ මුලින් ඉඳන් හරිද? ඒ වගේම මම බැලුවා රෙසිපීස් එහෙමත් දැන් මුලින් ඉඳන්ම අන්ලොක් වෙනවා. හරිද? පොඩි සීන් ටිකක් තියෙනවා. anyway අපි එන වැඩේ පටන් ගමු. හරිද? හරි friends දැන් අපි අඩෝ ඔබ කොහෙන්ද ආවේ? කීරි දෙනවා. අඩෝ එපා. ඕනේ නැහැ. anyway මම අවශ්‍ය බඩු ඔක්කොම ගත්තා. මට නෙදර් යන්න ඕනි ඉඳා. එතකොට අනවශ්‍ය බඩු ටික මේකට දාමු. හරිද? සැඩල් එක අපි කෝකටත් ගෙනියමු. හරිද? මොකක් හරි කච්චයක් එහෙම කරන්න ඕනේ නෝ. ඉතින් ඇපල් දෙක ගෙනියමු. ගෝල්ඩ් ඇපල් වගේක් හදාගන්න. බ්ලාස්ට් ෆර්නස් එකත් අපි තියාගමු. ඊළඟට තව මොනවාද? ඔව් මෙතන තියෙනවා ඕන වෙන ඔක්කොම වගේ. එතකොට අපි friends හදාගමු මේ wood ටිකක්. එතකොට ඔක්කොගෙම හදාගමු කෝකටත් තියෙන එක හොඳයි. 64ක් වගේ අරන් යන් අවශ්‍යතාවයක් වුණොත් කියලා. හරි friends. අපි ඒකෙන් අයන් බකට් එකක් හදාගමු. ඊළඟට අපිට තව ඕනේ වෙනවා මොකද්ද තව ඕනේ වෙන්නේ? ෆර්නස් එකක් හදාගමු නේ කෝකටත් කියලා. බ්ලාස්ට් ෆර්නස් එකක් තියෙනවා. එනකට කෝකටත් කියලා තියෙන එක හොඳයි. ඊළඟට තව එකක් ඕන වුණා මට. වද්ද මතක නෑ. හෙල්මට් ටැප්පෙන්ස්. anyway අපිට මේක දාලා මේ විදියට වටේට දැම්මන් පස්සේ මේ ඇපල් හදාගන්න පුළුවන්. හැබැයි දැම්ම ඕනේ නැහැ. අපිට ගෝල්ඩ් කියන දේ වටිනවා. මොකද අපි ට්‍රේඩ් කරන්න යන්නේ. එතකොට මම තාම විලේජ් එකේ බැලුවේ නැහැ තියෙනවද කියලා. මේ මොනවාද මේ කවුද අර මිනිස්සයා මොන මිනිස්සයාද මේ එන්ඩබල් විකුණන එක. එතකොට අපිට ට්‍රේඩ් කරන්න වෙනවා. අපි බලමු ඒක මොකද්ද වෙන්නේ කියලා. anyway රෑ වෙනවා. අඩෝ රෑ වෙනවා. නිදාගන්න දියන් යකෝ.
නැගිටපන්. ෆයිනලි එහෙනම් අපි පටන් ගමු ප්‍රින්ස්. අපි නෙදර් පෝර්ටල් එක හදන වැඩේ. එතකොට විලේජ් එකකින් ටිකක් එහා හදන එක හොඳයි. මොකද ප්‍රින්ස් මුම් මහ මෝඩයෝ මුම් ප්‍රින්ස් පාර මේ රිද්දට වැටුනොත් ඔක්කොම ඉවරයි. ඒක නිසා මේ වතුරෙන් එහාට හදමු. මේ ටික ගාලා දාමුනේ. මුන් කොහොමත් වතුරෙන් එන්නේ නැහනේ. ඊළඟට අනවශ්‍ය දේවල් ටික වතුරට දාමු. හරි. හරි බෙන්ස්. දැන් නම් එන්න බෑ මං හිතන්නේ. මෙතනින් කොහොමත් එන්නේ නැහැ. කෙලින්ම යටට මෙතනට කොහොමත් එන්න බෑ උන්ට. හරි. anyway. ඉතින් ඊට පස්සේ අමතක වෙලා තිබ්බ print and steel එකත් ගෙනල්ලා light up කරා අපේ නෙදර් පෝර්ටල් එක. හරි friends නෙදර් එක නම් හරි දැන්. දැන් තියෙන්නේ යන්න තමයි. එතකොට ඔව් යන්න තමයි තියෙන්නේ. friends generate වෙන ගමන් මම කියන්නම් හරිද? friends මම මේක friends මම generate වෙන මේ generateලු මෙතන ඉන්න ගමන් කියන්නම් friends හරිද? මම මේකේ friends portals එකක් හොයාගන්න එක ඔයාලට පෙන්වන්න යන්නේ නැහැ. මොකද තනි explore ඉන්නේ. ඉතින් ඒක හරියම boring වෙන නිසා friends මං හිතුවා anyway මම හිතුවා friends කෙලින්ම fortress එකට ගිහලා වෙන්නන්න. එතකොට highlight එක විතරක් මම පෙන්වන්න. okay exploring තමයි ඉතින්. එහෙම කිව්වට මම ඊට පස්සේ කරේ ආයෙමත් ගෙදර ගිහපු එක. මොකද friends අපි ගාව end pearl නැහැ. එතකොට කෙලින්ම දැන් ආයෙ ගිහිල්ලා blaze dot හොයලා ආයෙ ගෙදර ඇවිල්ලා එහෙම කරන්න ඕනේ නැති හින්දා ආයෙ ගෙදර ගිහිල්ලා මම බැලුවා පොඩ්ඩක් village එකේ මට ඕන කරන දේ තියෙනවාද කියලා. ඉතින් ඒ කියන්නේ අපිට village එකේ trade කරලා end pearl ගන්න පුළුවන්. හැබැයි ඒක ගන්න නම් අපිට ඒගොල්ලොත් එක්ක trade කරන්න අවශ්‍ය වෙන item එක village එකේ තියෙන්න ඕන. ඉතින් ඒ විදිහට මම village එක පුරාම explore කරා. හැබැයි ඒක තිබ්බේ නැහැ. ඊට පස්සේ මගේ වැඩේට ඕන කරන වලක් කපාගෙන ට්‍රේඩ් කරා අපේ පිග්ලින්වත් එක්ක. හරි අඩෝ වරින් ඔක්කොම වරින් මේ මට ඕන වෙන්නේ end pearl විතරයි. වෙන රෙද්දවල් දෙන්න එපා. අඩෝ මේවා නෙමෙයි බම් මට ඕන රෙද්ද මොන රෙද්දක්ද මේවා උඹලම තියාගනි. මට ඕන end pearl. අඩෝ 4ක් එපා මම පොඩ්ඩක් දියන්කෝ. ඵලයන් අඩෝ එකක්වත් ගන්න දුන්නේ නැහැ යකෝ. anyway කො දැන් අපේ සේවකයන් අඩෝ end pearl දියන් බං. end pearl දියන්. ඉතින් කොච්චරලා ට්‍රේඩ් කරත් end pearl නම් හම්බුනේ නැහැ. මාව අදුරනවනේ බල. ආරි ඔගලන්නේ. අඩෝ end pearl දීලා නැහැ. නෝ. ඉතින් ඊට පස්සේ දීපු බඩු මුට්ටු වලින් මට වැදගත් වෙන fire resistant එකක් ගත්තා. ඉතින් ඒක ගත්තේ අපිට fortress එකේදී blaze rods ගන්න නම් ඒක ගොඩක් වටිනවා. මොකද අර කාලකන්ණියෝන්ගෙන් ගුටි ගන්නකොට ගින්දරත් වෙනවා. ඒක නිසා ඒක හොඳයි. මෙලෝ වැඩක් නැහැ. ඊට පස්සේ nether වල තියෙන gold ingot mine කරලා ආයෙමත් trade කරන්න හැදුවා. ඒකත් වැඩක්ුන්නේ නැහැ. මොකද මුන් දෙන්න කැමති උන්නේ නැහැ. ඉතින් උන්ටත් ඒකේ වරද තේරුම් කරලා දීලා මම හොයාගත්තා fortress එකක්. ඉතින් fortress එකට ගිහිල්ලා ඒකේ හිටපු මුන්ගේ නම මතක නැහැ. කොහොම හරි කාලකන්ණියෝ ටිකක් මරලා මට ඕන කරන විදියට මගේ බඩු ටික ගත්තා. වරින් යකෝ.
කළුවරයි ෆ්‍රෙන්ඩ්ස් මුකුත් පේන්නේ මොන රිට්ටක්ද ඵලයක් මෙතන ෆ්‍රෙන්ඩ්ස් ස්පවුන් පොයින්ට් ඇසෙනවා ඉතින් ඊට පස්සේ මදි වෙලා තිබ්බ එන්ඩර්පර්ල් හොයන වැඩේ ආයෙම පටන් ගත්තා. ඉතින් ඒකට මම කරේ අපිට ඒව හොයන්න පුළුවන් දෙවෙනි ක්‍රමේ පාවිච්චි කරපු එක. ඉතින් ඒ තමයි එන්ඩර්පර්ල් මරණ එක. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඔන්න ඒ වැඩෙත් ඉවරයි අපි ගාව දැන් එන්ඩ් අයි එක තියෙනවා ඕකේ ඊළඟට තියෙන මකරට අරින්න තමයි let's go අඩෝ මේවා හෙන ගොඩක් තියෙනවා ඒත් දන්නේ නැහැ මං එච්චර මැරුවේ